දියවැඩියාව තියන අය විතරක් නෙවෙයි. අපි හැමෝටම කනකොට පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ් එකක් ගැන තමයි අද මම කියන්න යන්නේ. ඉතින් ඔයා තවමත් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයා දියවැඩියාව තිබුණත් නැතත් මේ විදිහට කෑම ගන්න ගත්තොත් ඇත්තටම ඔයාගේ තියෙන ලෙඩ රෝග ගොඩක් අඩු වෙන්න මේක බලපානවා. මම කියන්නම්. ඔයාගේ කෑම ප්ලේට් එක තියෙනවානේ, ඒ ප්ලේට් එකෙන් හරියටම භාගයක් ඔයා එළවලු ಜಾති තමයි ගන්න ඕන. හරිද? ඊට පස්සේ ඉතුරු භාගය තියෙනවානේ, ඉතුරු භාගය දෙකට බෙදන්න. ඒ කියන්නේ අපි කෑම ප්ලේට් එක හතරට බෙදුවොත් හතරෙන් එකකට තමයි ඔයා පිෂ්ඨය සහිත ආහාර ගන්නෙ. පිෂ්ඨය සහිත ආහාර කියන්නේ එතකොට ඔයාට පුළුවන් බත් ගන්න, ඒ වගේම අල බතල, මඤ්ඤොක්කා, කොස් මේ වගේ දේවල් වලින් එක જાතියක්. ප්ලේට් එකෙන් හතරෙන් එකකට. ඊට පස්සේ ඉතුරු හතරෙන් එකට ඔයාට පුළුවන් ඔයාගේ කෑම වේලට එකතු කරගන්න ප්‍රෝටීන් જાති. මොනවද? කිරි වීදුරුවක් අපිට බොන්න පුළුවන්. ඒ වගේම බිත්තර, මස්, මාළු මේ වගේ ප්‍රෝටීන සහිත ආහාර, ඔයාට කඩල, ඒ වගේ දේවල් ඉතුරු හතරෙන් එකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ කෑම ප්ලේට් එක හසුරවලා බලන්නකෝ. ඔයාට ගොඩක් සැහැල්ලුවක් වගේම විශේෂයෙන් ඔයාට දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයාගේ දියවැඩියාව පාලනය කරගන්න මේ ක්‍රමය සෑහෙන වැදගත් වෙයි. ඉතින් ඔයා රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම වැදගත් වීඩියෝ එකකින් මම ආයෙත් එනවා.